මත් තුවතුර අද මුළු රටම වෙලාගෙන හමාරය. බාල මහලු තරුණ පිරිස්මෙන්ම කුඩා දරුවන්ගේ ජීවිත පවා විනාශව ඇත්ත. සමාජය උඩුකම් බලා ගමන් කරනු වෙනුවට වලපල්ලට යන බව මින් සක්සුදක්සේ පැහැදිලිය. මීට වසර ගණනාවකට පෙර මත්ද්‍රව්‍ය සංසරණය වූයේ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙනයි. නමුත් අද මත්ද්‍රව්‍ය ගමද ආක්‍රමණය කර අවසන්ය. ගමෙහි සිදුවන අපරාධ බොහෝමයක් බැරවන්නේද මත්ද්‍රව්‍ය ජාවාරමේ ගිණුම් වලටයි. මත්ද්‍රව්‍ය කෙතරම් දුරට ගම ආක්‍රමණය කර ඇද්ද යන්න කිවහොත් ලැබෙන අධික ආදායම හේතුවෙන් ගම්වල වැඩිහිටියන්ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්ව ඇත්ත. මේ නිසා මතට ඇබ්බැහි වූ මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන මව්පියන් ගැන කතාද නිතර ඇසෙන්න පටන්ගෙන ඇත්ත. ඔවුන්ගේ මෙම ක්‍රියාකලාපයන් නිසා විපතට පත් දරුවන්ද බොහෝය. මත්ද්‍රව්‍ය ජාවාරමක් නිසා අහිංසක දරුවෙකුට සිය ජීවිතය අහිමි කළ සිදුවීමක් පසුගියදා කළුතර පොලිස් වසමෙන්ද වාර්තා විය. මවකගේ පවිටු ක්‍රියාවක් නිසා අසරණ මල් කැකුලකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීම කෙතරම් ඛේදවාචකයක්ද. 6-4ක් නොතේරෙන මේ පුංචි දරුවාට සිදු වූ ඉරණමට සැබෑ ලෙසම වන්දි ගෙවිය යුත්තේ කවුරුන්ද? මෙම අනුවේදනීය සිදුවීම වාර්තා වූයේ කළුතර ගමගොඩ ප්‍රදේශයෙන්. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භුවේ කළුතර දකුණ මූලස්ථාන පොලිසිය විසින්ය. සිද්ධිය සැලවීමත් සමග නිලධාරීන් කළුතර ගමගොඩ පාරේ රජවත්ත ප්‍රදේශයට යන විටත් ඒ අවට පදිංචි පිරිස් එම නිවසට රැස්ව සිටියේ විලාප දෙමින්ය. 6-4 නොදත් කුඩා දරුවෙකු පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වී සිටීම මීට ප්‍රධාන හේතුව විය. ඊට නිවසිමි කාන්තාවක්ද ගොදුරුව තිබින. අසල්වාසීන් එක්ව ගින්නෙන් පිලිස්සී ගිය දරුවාත් එම කාන්තාවත් රෝහල වෙත ගෙන ගොස් සිටී අතර විමර්ශන නිලධාරීන් නිවසේ රැඳී සිට පිරිසගෙන් සිදුවූයේ කුමක්දැයි විමසන්නට වූහ. නිවසේ හිමිකරු පොලිසියට මෙලෙස ප්‍රකාශයක් ලබා දී තිබුණේ ඔය අතරවාරයේ. මම අවශ්‍යතාවයකට රජවත්ත අලුත් කෑල්ලට ගිහින් ගෙදර ආවා. ඒ වෙනකොට මගේ බිරියත් මගේ දරු දෙදෙනාත් අල්ලපු ගෙදර දරු දෙදෙනාත් සාලයේ රූපවාහිනිය බලමින් සිටියා. එකවරම මෝටර්සයිකලයක් ඇවිත් ගේ ඉස්සරහ නතර කළා. ඒ බයික් එකේ හිටිය දෙන්න ෆුල් පේස් හෙල්මට් දාගෙන හිටියේ. බයික් එකේ පිටිපස සීට් එකේ හිටි කෙනා බයික් එකෙන් බැහැලා බෝතලයක් වගේ දෙයක් අතට අරන් ලයිටරයකින් ඒකට ගිනි තියලා අපේ ගේ පැත්තට විසි කළා. ඒකෙන් මගේ බිරියත් අල්ලපු ගෙදර පොඩි ළමයාත් පිච්චුණා. ඔහුගේ ප්‍රකාශයට අනුව නිලධාරීන්ට පෙනී ගියේ සිද්ධියෙන් තුවාල ලැබූ දෙදෙනාට යතුරු පැදියෙන් පැමිණි අය එල්ල කර ඇත්තේ පෙට්‍රල් බෝම්බයක් බවය. දේශීය වශයෙන් නිෂ්පාදනය කළ දෙයක් බවත් පුපුරා ගිය බෝතල් කැබලි වලින් නිලධාරීන්ට තහවුරු විය. සිද්ධියෙන් බරපතල තුවාලත් දරුවා සෙනාල් සංදීප නැමැත්තෙක්ය. පුංචි සෙනාල් එම නිවසේ රැඳී සිට ඇත්තේ සිය පියා ඔහු රැගෙන යාමට එනතුරුයි. පුංචි සෙනාල් රැක බලාගත්තේ ඔහුගේ පියා විසින්ය. එදත් එයාගේ තාත්තා රස්සාවට ගිහින් තිබුණේ එයාව මේ ගෙදර තියලා. කට්ටිය හිටියේ ටීවී බලා. වෙලාව රෑ 8ත් පහුවෙලා. ගේ ඉස්සරහා බයික් එකක් නතර කරන සද්දයක් ඇහුණා. සෙනාල් හිතන්නේ නැති එයාගේ තාත්තා තමයි ඒ බයික් එකේ ආවේ කියලා. එයා එකපාරටම දොර ළඟට දුවගෙන ගියා. ඒත් එක්කම තමයි බයික් එකේ පිටිපස්සේ හිටිය කෙනෙක් බැහැලා ඇවිත් ගින්දර බෝලයක් වගේ දෙයක් සෙනාල් හිටිය පැත්තට විසි කළේ. ඒක සෙනාල් ළඟම වැටිලා පිපිරිලා ගිනි ගත්තා. ඒ ගින්දර ගෙදර හිටිය අක්කගේ ඇඟටත් ගියා. එයත් කෑ ගහගෙන දිව්වා. අපි සේරම ඒ දෙන්නගේ ඇඟට ඇවිලුණු ගින්න නිවන්න ගත්තා. අක්කා වතුර පයිප්ප ළඟට අරගෙන ගියා. සෙනාල්ව බාත්රූම් එකට ගෙනihin වතුර ඇඟට දාලා ගින්න නිව්වා. ඒත් එක්කම බයික් වලාව කට්ටිය බයික් වල නැගලා කළුවරේම යන්න ගියා. විමර්ශන නිලධාරීන් ඉදිරියේ සිද්ධියෙන් තුවාල නොලැබූ අයෙකු එසේ කීවේය. කෙසේ වෙතත් ඒ වන විට තුවාලකාරිය සහ කුඩා සෙනාල් නාගොඩ රෝහලට රැගෙන ගොස් තිබින. ඒත් සෙනාල්ගේ සිරුර දරුණු ලෙස පිලිස්සී ඇති බව වටහාගත් වෛද්‍යවරු ඔහු වහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත රැගෙන යාමට තීන්දුව කළහ. පිලිස්සුම් තුවාලලත් කාන්තාවද පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන්නට වෛද්‍යවරු කටයුතු කළහ. දැඩි සත්කාර එකකයට ඇතුළත් කළ පුංචි සෙනාල් දැඩි ලෙස කම්පනයට පත්ව සිටියේය. සිදු වූ දේ ගැන ඔහුට එතරම් අවබෝධයක් තිබුණේ නැත. පිලිස්සීගේ සිරුරේ ඇති තුවාල හේතුවෙන් ඔහු මහත් වේදනාවක් වින්දේය. වෛද්‍යවරුන් මෙන්ම හෙදියන් පුංචි සෙනාල් සනසන්නට දැඩි උත්සාහයක යෙදුණහ. ඒ ඔහුට වෛද්‍ය ප්‍රතිකාරද ලබා දෙමිනි. එහෙත් සෙනාල්ට ජීවත් වීමට වරම් නොවීය. පැය ගණනකට පසු ඔහු හෙදියන්ගේ දෙනෙත් වලින් කඳුළු රූරා වැටෙද්දීම සිය අවසන් හුස්ම හෙළුවේය. එය ඇත්තෙන්ම සංවේදී මොහොතක් විය. පුංචි සෙනාල්ගේ අකල් වියෝව කිසිවෙකුට තරාගත නොහැක්කක් විය. එය සෙනාල් රැක බලාගත් ඔහුගේ පියාට ඉහිලුම් නොදෙන්නක් විය. දරුවාට රැට කෑමද රැගෙන පැමිණි ඔහු ළමා
රෝහලස්සලට වී පුතුගේ වියෝව අසා විලාප දුන්නේය. පුංචි සෙනාල් සංදීප පස්හැවිරිදි වියේ පසුවිය. සෙනාල්ගේ මරණය ඝාතනයක් ලෙස සැලකූ නිලධාරීන් විමර්ශන ආරම්භුවේ එතැන් පටන්ය. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර දැනුවත් කිරීමෙන් පසු කළුතර දකුණ පොලිසියට අමතරව කළුතර කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයද විමර්ශනයට එක්කර ගැනින. ඒ අනුව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර ඇතුළු කණ්ඩායමක් විමර්ශනවලට යොමු වූහ. පුංචි සෙනාල් පෙට්‍රල් බෝම්බයක් එල්ලකොට ඝාතනය කිරීම විමර්ශන නිලධාරීන්ට දැඩි ගැටලුවක් ගෙන දුන්නේය. ඒ ඔහු කුඩා දරුවෙකු නිසාය. ඔහුගේ මව්පියන් සමග තිබූ ආරවුලක් මුල් කරගෙන ඔවුන් ඝාතනය කිරීමට නොහැකි තැන පුංචි සෙනාල් ඝාතනය කිරීම ඝාතකයන්ගේ අරමුණු වූයේදැයි යන සැකය මත පිහිටා විමර්ශන ආරම්භින. ඒ සැකය මත තුවාල්ලත් තැනැත්තියගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට කොට්ටාශ අපරාධ විමර්ශන නිලධාරීන් පියවර ගත්තේයින් පසුවයි. පිලිස්සුම් තුවාලවලින් ඈද දැඩි ලෙස පීඩා වින්දාය. ඇගේ සිරුරේ බොහෝ තැන් වෙලුම් පටිවලින් වෙලා තිබින. එහෙත් ඇයට ප්‍රකාශයක් ලබා දීමේ හැකියාව තිබින. නිලධාරීන් ඇගෙන් ප්‍රශ්න කරන්නට වූහ. ඇය නිලධාරීන්ට පැවසුවේ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇය කිසිවක් නොදන්නා බවකි. මම මුකුත් දන්නේ නැහැ. තරහකාරයෙක් ඔය වගේ වැඩක් කරන්න ඇති. ඇගේ ප්‍රකාශයෙන් නිලධාරීන් සෑහීමකට පත් වූයේ නැත. නිලධාරීන් අවට පිරිසගෙන්ද ඇය සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීය. එම සොයා බැලීමේදී අනාවරණය වන්නේ ඇය මීට පෙර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි. අවසානයේ ඇගේ ජංගම දුරකථනයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්විය. අපි ඒ ෆෝන් එකේ තිබුණු වොයිස් මැසේජ් කිහිපයක් පරීක්ෂා කළා. ඒ මැසේජ් වල මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වචන හුවමාරු කරගත් පණිවිඩ කිහිපයක් තිබුණා. ඒත් ඒ මැසේජ් සේරම ඩිලීට් කරලා තිබුණා. අපි ඒ ගැන ප්‍රශ්න කළා. එතනදී ඒ කාන්තාවයි එයාගේ සැමියගෙනුයි තොරතුරු රැසක් දැනගන්න පුළුවන් වුණා. සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී විමර්ශන නිලධාරියෙක් සඳහන් කළේය. ඒ අනුව එම නිලධාරියා පැවසුවේ මෙම තුවාලකාරිය සුළු වශයෙන් මත්ද්‍රව්‍ය විකුණා මුදල් උපයාගෙන ඇති බවයි. ඇය මත්ද්‍රව්‍ය ලබාගෙන තිබුණේ අතුරුගිරිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙනි. විමර්ශන නිලධාරීන් සැක කරන අන්දමට මෙම කාන්තාව එම ජාවාරම්කරුගෙන් ලබාගත් මත්ද්‍රව්‍ය වලට රුපියල් ලක්ෂ 1.5ක පමණ මුදලක් එම ජාවාරම්කරුට ගෙවිය යුතුව තිබින. ඒත් ඇය එම මුදල නොගෙවා මගහැර ඇත. විමර්ශන නිලධාරීන් පවසන්නේ ඇය එලෙස ලබාගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4කි. ජාවාරම්කරුවන්ගේ වචනයෙන් කිවහොත් කැට 4කි. මින් උරණ වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු කිහිප වතාවක්ම තම මත්ද්‍රව්‍ය වලට අදාළ මුදල ඇගෙන් ඉල්ලා ඇතත් ඇය එම මුදල ජාවාරම්කරුට ලබා දී නැත. අවසානයේ එම ජාවාරම්කරුට දැනගන්නට ලැබී ඇත්තේ ඇය එම මුදල නොගෙවා වෙනත් ජාවාරම්කරුවෙකුගෙන් මත්ද්‍රව්‍ය ලබා ගැනීමට උත්සුක වන බවකි. මේ බව හෙළිවන්නේ ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදීය. ඉන් උරණ වූ එම ජාවාරම්කරු වොයිස් මැසේජ් කිහිපයක්ම ඇගේ ජංගම දුරකථනයට එවා ඇත. උඹ අන්තිම වතාවට කණ්ණාඩියක් ළඟට ගිහින් මූණ බලාගනින්. එලෙස එවන් ලද එක් පණිවිඩයක සටහන් වී තිබූ බව විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත. ඒවා ඒ වන විටත් මකා දමා තිබේ. මින් කලබලයට පත් ඇය එම මුදල නැවත ලබා දීමට තව දින කිහිපයක් ලබා දෙන ලෙස ජාවාරම්කරුට පවසා ඇතත් ඔහු ඊට එකඟ වී නැත. පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ලවන්නේ ඉන් පසුවය. මෙම සියල්ල හෙළිවන්නේ කළ විමර්ශනයේදී නිලධාරීන් තුළ තිබූ එක් සැකයක් ඉන් ඉවත් විය. ඒ බෝම්බකරුවන්ගේ ඉලක්කය මියගිය කුඩා දරුවා නොව තුවාලලත් කාන්තාව වන්නට ඇති බවය. ඒ අනුව විමර්ශන දියත් කෙරින. කොට්ටාශ අපරාධ විමර්ශන නිලධාරීන් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කළේ කවුද යන්න සොයමින් විමර්ශන ආරම්භ අතර ඔවුන්ගේ මූලික ඉලක්කය වූයේ ප්‍රහාරය එල්ල වූ නිවස හා ඒ අවට මාර්ගවල ස්ථාපිත CCTV කැමරාය. බෝම්බ ප්‍රහාරය රාත්‍රී කාලයේ එල්ලවන බැවින් එම කැමරා දර්ශන වලින් වැඩි යමක් අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට නොහැකි විය. එහෙත් එම දර්ශනවලට අනුව මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සඳහා යතුරුපැදි දෙකක් පැමිණෙන ආකාරය ඇති බව සටහන් වී තිබින. එම යතුරුපැදි CT100 වර්ගයේ ඒවා බව විමර්ශනයේදී තහවුරු විය. එහෙත් එම යතුරුපැදිවල පැමිණි පුද්ගලයින් සම්බන්ධයෙන් කරුණු කාරණා හෙළි නොවිය. එහෙත් නිලධාරීන් විමර්ශන කටයුතු නතර කළේ නැත. ඉන් පස්සේ අපි හෙව්වා ඔය කියන දවසේ රජවත්ත ගමගොඩ පැත්තේ බයික් වලින් කරක් ගැහුවේ කවුද කියලා. ඔන්න ඔහොම තොරතුරු හොයනකොට තමයි අපිට පුද්ගලයින් දෙදෙනෙක් ගැන තොරතුරක් ආවේ. ඒ දෙන්න පෙට්‍රල් ෂෙඩ් එකකින්
තෙල් ගන්න දර්ශන CCTV කැමරාවක තිබුණා. පස්සේ අපි ඒ දෙන්නව අත්අඩංගුවට ගත්තා. අරගෙන ප්‍රශ්න කළා. එතනදී අනාවරණය වුණා මේ දෙන්න ওই සිද්ධියට ආධාර අනුබල දුන්න අය කියලා. විමර්ශන නිලධාරියා අවධාරණය කළේය. ඒ අනුව මේ වන විට හෙළිවැත්තේ මෙවන් තොරතුරුය. ප්‍රහාරකයන්ගේ ඉලක්කය වී ඇත්තේ සිද්ධියට අදාළ නිවසේ ඉහත කී කාන්තාවය. ආරවුල මත්ද්‍රව්‍ය වලට අදාළ මුදල් හරිහැටි පියවා නොතිබීමය. කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නෙකුය. අත්අඩංගුවට ගත් දෙදෙනාගේ රාජකාරිය වූයේ පෙට්‍රල් බෝම්බ දෙක සැකසීම සහ එම බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට යොදාගත් පුද්ගලයාට ලබා දීමය. බෝම්බ සඳහා මොවුන් පෙට්‍රල් ලබාගෙන ඇත්තේ බෝම්බුවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකින්ය. පෙට්‍රල් බෝම්බ සකස් කර ඇත්තේ මෙම සැකකරුවන් දෙදෙනාය. එලෙස සැකසූ බෝම්බ ඉලක්කගත කාන්තාව වෙත එල්ල කිරීම සඳහා ජාවාරම්කරු හෙවත් පුද්ගලයින් දෙදෙනෙකු තෝරාගෙන ඇත්ත. ඔවුන් අතට එම පෙට්‍රල් බෝම්බ දෙක මොවුන් ලබා දී ඇත්තේ ජාවාරම්කරුගේ උපදෙස් අනුවයි. සැකකරුවන් පොලිස් නිලධාරීන්ට පවසා ඇත්තේ තමන් පෙට්‍රල් බෝම්බ සකසා දුන්නත් යතුරුපැදියකින් පැමිණි එම බෝම්බ ලබාගත් පුද්ගලයින් දෙදෙනා ඔවුන් නොහඳුනන බවය. එහෙත් එම පුද්ගලයින් දෙදෙනාම වෙනත් යතුරුපැදියකින් ගොස් බෝම්බය එල්ල කළ යුතු නිවස පෙන්වා දී ඇත්තේ අත්අඩංගුවටගත් මෙම සැකකරුවන් දෙදෙනා බව විමර්ශන නිලධාරීන් පැවසූහ. අපි මේ දෙන්නගෙන් ප්‍රශ්න කළා. ජොබ් එක කළාට හිලව් වෙන්න මෙයාලට රුපියල් 5000ක අයිස් ලැබිලා තියෙනවා. ඒ අයිස් වලට තමයි මේ දෙන්න අර බෝම්බ දෙක හදලා දීලා තියෙන්නේ. අවසානයේ බෝම්බ ප්‍රහාරයෙන් අහිංසක දරුවෙකුගේ ජීවිතයක් නැති වුණා. විමර්ශන නිලධාරියා කීවේය. මත්කුඩු ටිකකට මෙවන් අපරාධ සිදු කරන මෙවන් පුද්ගලයින් සමාජයට නින්දාවක් බවද ඔහු පෙන්වා දුන්නේය. එය ඇත්තකි. මත්කුඩු ග්‍රෑම් ගණනකට මිනිස් ජීවිතයක් නැති කරන වෙඩික්කරුවන් අද සමාජයේ කොතෙකුත් දක්නට ඇත. මෙවන් පිරිස් සමාජයට මහත් පිළිලයකි. මෙම ව්‍යසනය නිසා සමාජයට අහිමි වූයේ අහිංසක දරුවෙකි. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ තොඩම්ගොඩ අක්කර 33 ප්‍රදේශයෙන් සහ කළුතර කෝන්ගොඩ ප්‍රදේශයෙනි. 23 සහ 25 වී ඇති මෙම පුද්ගලයින් දෙදෙනා සන්තකයේ තිබී තවත් පෙට්‍රල් බෝම්බයක් සහ එම බෝම්බ සෑදීමට භාවිතා කළ උපකරණ සහ ජංගම දුරකථන දෙකක්ද නිලධාරීන් සිය භාරයට ගත් අතර ආධාර අනුබල දීම සඳහා උපයෝගී කරගත් යතුරුපැදියද අත්අඩංගුවට ගැනින. මේගොල්ලෝ ඔය ගෙදරට ඇවිත් පෙට්‍රල් බෝම්බ දෙකෙන් එකක් ගහලා තියෙනවා. ඒක වැදිලා දරුවා වැටිලා. කෑ ගහලා අඬනකොට මෙයාලා බය වෙලා අනිත් බෝම්බය ගහන්නේ නැතිවම බයික් වල නැගලා ගිහින් බෝම්බ දෙකම ගහන්න තමයි ඇවිත් තිබුණේ. ඒ ගහපු නැති බෝම්බය මේ දෙන්න ළඟ තිබිලා අපි හොයා ගත්තා. බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාත් ඔහු සමග යතුරුපැදියේ පැමිණි පුද්ගලයාත් අත්අඩංගුවට ගන්න විමර්ශන සිදු කරනවා. විමර්ශන නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. ඉකුත් බ්‍රහස්පතින්දා ගමගොඩ ගම්වාසීන්ගේ සෝසුසුම් මැද පුංචි සෙනාල්ගේ අවසන් කටයුතු සිදු වින. ඔහු එලෙස අවසන් ගමන් ගියේ ඔහුට වයස අවුරුදු 6 සම්පූර්ණ වූ දාය. එයද කාටත් ඉහිලුම් නොදෙන්නක් විය. කළුතර තිසාබාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, කළුතර කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර, සහකාර පොලිස් අධිකාරී රවිඳු සිල්වා යන නිලධාරීන්ගේ උපදෙස් මත කළුතර කොට්ටාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාරගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක වීරසේන දයාසේන, සැරයන් කුමාර සිල්වා, කොස්තාපල් ඉහළගේ ජාමික සහ කුමාරතුංග යන නිලධාරීන් මේ පිළිබඳ විමර්ශනවලට එක්ව සිටියහ.